අද අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන්. අපි වෙනුවෙන් සම්පත් රණසිංහට ආරාධනා කළා මේ සාකච්ඡාවට ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ හැටියට හිසභාපතිවරයා හැටියට. අයබෝවන් ඔබට. අයබෝවන්. අපි පහුගියදා මැයි දිනය සැමරුවා. හිතන්නේ මැයි දිනයේත් කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් ගැන කතා බහ කළා. නමුත් ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේත් බලපාන විශාල ප්‍රශ්න තිබෙනවා. සමහර ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. අපි දන්නවා COVID-19 වෛරසය ව්‍යාප්තියත් එක්ක ශ්‍රේෂ්ඨ ගණනාවකට කර්මාන්ත ගණනාවකට Tamanගේ කර්මාන්ත කරන් යන්න අපහසුතාවයටපත් වුණා. එහෙම අපහසුතාවයටපත් වෙච්ච එක ශ්‍රේෂ්ඨයක් තමයි ප්‍රවාහන ශ්‍රේෂ්ඨය. දැන් සම්පත් රණසිංහ ඔබ මේ වෘත්තීය සමිති සංධානයක ප්‍රධානියෙක් හැටියට COVID-19 වෛරස ව්‍යාප්තියත් එක්ක ඇති වුණු තත්ත්වයන් මත ඔබ කර්මාන්තයට පත්වෙච්ච ඉරණම අපි දන්නවා. දැන් ඒන් ගොඩ යන්නේ යම් මාවතක් හෝ සැකසී තිබෙනවද කියලා මම ඇහුවොත් ඔබගේ උත්තරය මොකද්ද? බොහොම ස්තුතියි ප්‍රයාන්. අපි ඇත්තටම ඔබ කියපු තැනින් පටන් ගන්නවා නම් මොකද අපි ගොඩක් ඉතිහාසයට යන්න ඕනේ. කොවිඩ් වසංගතයත් එක්ක අපි පටන් ගත්තොත් කොවිඩ් වසංගතයත් පැමිණීමත් සමගටම සහ ඊටත් ඉස්සරලා ගත්තොත් පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමගම තමයි අපි මේ ප්‍රවාහන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටීමෙන් ලක් වෙන්නේ. විශේෂයෙන්ම පුද්ගල බස් ධාවනය ඇඳ නීතියත් පැනවීමත් සමග දාන කරන්න බින්නේ. ඒ වගේම සංචාරක සේවා ව්‍යාපාරය සංචාරක ප්‍රවාහන සේවා කටයුතු සම්පූර්ණයෙන්ම අපිට අදාළ වෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග. ඒක දෙගුණ තෙගුණ වුණා කොවිඩ් වසංගතයත් සමග. ලංකාවේ ව්‍යාපාර වලින් සෞඛ්‍යාංශ වලින් රටේ නීතියකින් තහනම් කරපු ව්‍යාපාරයක් බවට පත් වෙනවා පුද්ගලික බස් රථ ප්‍රවාහනය කියන මගී ප්‍රවාහනය කියන එක. මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන් නීතියෙන් තහනම් කරා. බස් එක පාරේ දුවන්න අපිට තහනම් කරා. ඒක පොලිසියෙන් තහනම් කරා. එවැනි ව්‍යාපාරයක් බවට පත් වුණා අපේ පොදු මගී ප්‍රවාහන සේවාව. ඒ අවස්ථාවේදී ඔබලා කර්මාන්ත පවත්වන්න යන්න යම් ආකාරයක සහයක් රාජ්‍යයේ පැත්තෙන් ලැබුණේ නැද්ද? ඔව් නම මේක තමයි කියන්න දන්නේ. ඒතර අපිට මාස 3ක් විතර අපි බස් රථ සම්පූර්ණ දාමේ නවත්තලා යම් ක්‍රමක්‍රමයෙන් ඔබට මතකයි සිග්සැග් ක්‍රමයට මිනිස්සුන්ට වාඩි වෙන්න කිව්වා. ඒ වගේම බොහොම සීමිත මගී ප්‍රමාණයක් බස් රථවල ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පළමුව රැගෙන යන්න. ඉතින් එවැනි ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින් තමයි අපි සෙමින් ඉදිරියට ආවේ. මම අහන්නේ අපි කිව්වොත් ඒ වෛරස් ව්‍යාප්තිය වළක්ව ගන්න යම් ක්‍රම අනුගමනය කළේ ඒක අපිට බැහැර කරන්න බැහැ. නමුත් කර්මාන්තයේ ඒ වෙලාවේ ආදායම් අඩු වෙලා තිබුණා. දැන් ඒ ආදායම් පියව ගන්න අඩු වෙච්ච එකකින් නැත්නම් යම් කිසි සහනයක් ලබා දෙන්න එවකට තිබුණු පාලන තන්ත්‍රයේ විසින් යම් කිසි ක්‍රමයක් යෝජනා කළේ නැද්ද ඒ වෙලාවේ? නෑ අපි බොහොම සන්තෝෂ වෙනවා ඒ වෙලාවේ තිබ්බ පාලන ක්‍රමයේ තුල අපිට බස් රථයේ ආසන සංඛ්‍යාවට අඩුවෙන් මගින් රැගෙන යාම කියන කාරණාවේදී අපි පෙන්වා දුන්නා මෙම බස් ගාස්තුවට එවැනි ධාරිතාවයකින් සහිතව බස් ධාවනය කරන්න හැකි බව. තිලුම් අමරගම තමයි ඒ අවස්ථාවේදී අපිට ප්‍රධාන වශයෙන්ම 125ක බස් ගාස්තු වැඩිවීමක් ලබා දුන්නා. බස් ගාස්තු වැඩිවීමක් ලබා දුන්නා తాවකාලිකව මේ ප්‍රවාහන කොරෝනා වසංගත කාලයේ තුල අපිට මේ සේවාව පවත්වාගෙන යාම සඳහා මොකද බස් රථ ධාවන පිරිවැයවත් අපිට ගලප ගන්න හම්බුන්නේ නැහැ ඒ බස් ගාතොත් එක නිසා. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී නැවත ව්‍යාපාරය ආරම්භ කරන උදාහරණයක් විදිහට මාස 3ක් 4ක් බස් රථයක් නවත්තලා තිබ්බම නැවත මේ බස් රථය ධාවනය කරන අපිට යම්කිසි පිරිවැයක් දරන බැටරි බහලා තිනවා ටයර් ටික දා ගන්න වෙනවා. එවනේ ඒ සඳහා අපිට රාජ්‍ය බැංකු දෙක හරහා එක බස් රථයේ ලක්ෂ 3ක සහනදායි ණය මුද්‍රාවක් අපිට අනුමත කළ දුන්නා. ඒ ණය මුද්‍රාත් එක්ක තමයි අපි නැවත අපි ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරනකොට අපි බස් රථ ධාවනය පළවෙනි මාස දෙක තුනේ මම හිතන්නේ 10ක් 15ක් ධාවනය කරන්න අපිට හම්බුනේ නැහැ. මොකද ප්‍රමාණවත් මගී සංඛ්‍යාව පාරේ සිට නැහැ. ඒ වගේම අපේ බස් රථ අනිය තාම ශක්තිමත් කරන්න හම්බුනේ නැහැ. මේ වෙන්නේ ඉතා අසීරු කාලවකවානුවක් ගත කළා තමයි අපි අද මෙනකොට පැමිණලා තිබෙන්නේ. දැන් අද ඊළඟට කොරෝනා වසංගතයත් සමගම ඊළඟ අර්බුදය අපිට ආවා ඉන්ධන අර්බුදය. කියන්නේ ඍජුවම බස් වලට බලපාන ප්‍රවාහනයට බලපාන අර්බුද තමයි අපි මුහුණ දීලා මේ ඇවිල්ලා ඉන්නේ. අපිට ඔබලාගේ ප්‍රශ්න ටික පැහැදිලි. දැන් ඒකට ඒ අවස්ථාවවලදී ඒ රජයන් ගත්ත උත්සාහයනොත් අපිට පැහැදිලි. දැන් වර්තමානයේදී අපි කවුරුත් කතා කරන ගුණාත්මක ප්‍රවාහන සේවයක් යහපත් ප්‍රවාහන සේවයක් සම්බන්ධයෙන් දැන් පෞද්ගලික බස් කර්මාන්තයෙන් ඔබලා මේ ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් යම් කිසි ක්‍රමයකට යම් කිසි සහනයක් ලබා දෙන්න පුළුවන්ද?
අද වෙනකොට මුහුණ පාලා තිබෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද? අදට අපි මොනපාදයන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි 2019 සිට මේ වෙනකොට වසර 6ක පමණ කාලයක්. වසර 6කට ආසන්න කාලයක් අපේ බස් රථ ඇණිය අපිට අලුත් කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් අපේ බස් රථ නවීකරණය විය යුතුයි. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගයේ පමණක් නෙමෙයි අනිකුත් සියලුම මාර්ගවල බස් රථ නවීකරණය විය යුතුයි. වසරෙන් වසර මේක අප්ඩේට් වෙන්න ඕන. බස් රථ නවීකරණය වීමක් සිද්ධ වෙන්න ඕන. නමුත් අපිට මම හිතන්නේ 2019 වර්ෂයෙන් පස්සේ අපේ බස් රථ ඇණියට බස් රථ 500ක්වත් අලුතින් එකතු කරන්න හම්බෙලා නැහැ. මෙන්න මේ ගැටලුව තමයි අද වෙනකොට විශාල වශයෙන්ම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒක ප්‍රධානම හේතුව. දැන් බස් රථ අධිවේගී මාර්ගයේ අපි නෝ වැඩිපුර ගාණක් දීලා මිනිස්සේ කරන මේ මාසෙට ඒ වෙන මගියට අවශ්‍ය පහසුකම් ටිකේ බස් රථයේ තිබිය යුතුයි. නමුත් අද වෙනකොට ඒක අපිට සලස ගන්න බැරි මට්ටම ළංගම සහ ප්‍රාපුදික දෙගොල්ලන්ටම මේ ප්‍රශ්නෙට මොන දෙන්න වෙලා තියෙනවා. දැන් අද පසුගිය මාස කිහිපය තුළ වාහන මිලට ආයනය කිරීම විවෘත කළත් මේ ගෙනන බස් රථවලට අති විශාල බදු මුදලක් අපිට ගෙවන්න ඕන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලේලන් බස් එකක් ලක්ෂ 163ක් වෙනවා. මේ 163 කියන බස් එකේ ලක්ෂ 43ක්ම වෙන්නේ රජයේ ගෙවන වැට් එක සහ බදු. එතකොට මේ වැට් එක සහ අනිකුත් බදු ඉවත් කරන්න පුළුවන් කමක් යම්කිසි මට්ටමකට තියෙනවා නම් ලක්ෂ 130කට විතර අපිට අලුතින් බස් රථයක් අපේ ප්‍රවාහන සේවාවට යොදවන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි අපි අර ලක්ෂ 40ක බදු මුදල් ගෙවන්න වෙන්නේ ලීසින් ආත්‍රයෙන් ගන්න 115ක වගේ පොලියට අරගත්ත මුදලින් තමයි අපිට බද්ද ගෙවන්නත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපි පවතින රජය සමග දීර්ඝව සාකච්ඡා කරා. සාකච්ඡා කළා අපි රජයෙන් ඉල්ලීමක් කරා මාර්ග බලපත්‍රලාභී බස් රථ වලටවත් අපිට යම්කිසි සහනයක් දෙන්න, යම්කිසි බදු සහනයක් දෙන්න. මොකද ඇත්තටම මේ තියෙන බස් ගාස්තුවත් එක්ක එන ලීසින් වාරිකය ලක්ෂ 163ක වගේ මුදලකට එන ලීසින් වාරිකයේ බසින් යන ගෙවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි රජයෙන් ඉල්ලනවා ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ බස් රථ ඇණිය නවීකරණය කරගත යුතුයි. නවීකරණය කරගැනීමට තියෙන අපිට ප්‍රධානම ගැටලුව අධික මිල බස් රථවල. මේ බස් රථයක තියෙන අධික මිලත් එක්ක අපිට ඒ කාරණේ ඉෂ්ට කරන්න බැලුවත් තියෙනවා. අපිට සම්පූර්ණයෙන් බදු ඉවත් කරන්න කියලා අපි ඉල්ලීම අසාධාරණයි. නමුත් දැන් ඔබලා සාකච්ඡාවලදී යම් මැද තැනකට සාකච්ඡා වෙනවා ඇතිනේ. එහිදී මොන වගේ සහනයක් දෙන්නද අනිත් පාර්ශ්වයෙන් තවපත් උනේ? තාම අපිට කිසිම නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. සාකච්ඡා කළේ කාත් එක්ක? සාකච්ඡා මුදල් අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීම් කරලා තියෙනවා. ප්‍රවණ අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීම් කරලා තියෙනවා. මම ඒකට පැහැදිලි කිරීමක් කරනවා. දැන් අද වෙන විටට නම් අපි කොළඹ නගරය ගත්තොත් කොළඹ නගරයේ සියලුම වාහන කියන්නේ ජීප්යක් වෙන්න පුළුවන්, කාර්යයක් වෙන්න පුළුවන්, ඔය සියලුම වාහනවල පැයට කිලෝමීටර් 6ක 7ක වේගයක් තමයි කොළඹ නගරය තුල තියෙන්නේ. කොළඹ නගරය තුල සාමාන්‍ය තද බදේ නිසා. ඒත් මේ තද බදය අවම කර ගැනීමටත් මේ රටේ තියෙනා වූ ඩොලර් ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒතර මේ පිටරට ඩොලර් ඉන්ධන සඳහා යන මේ සියල්ලටම අපි දකිනවා ලොකු උත්තරයක් ලැබෙන පොදු ප්‍රවාහනයේ ශක්තිමත්. අපි කතා කරමු ප්‍රවාහන ශාස්ත්‍රයේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන්. ඔබ මම හිතන්නේ වාහන තද බදේ නිසා මේ තියෙන ප්‍රශ්නේ නැත්නම් මතුවෙන වෙනත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරා. අපි එතනින් නැවත සාකච්ඡා පටන් ගමු. දැන් අපි ගත්තොත් නගර සේවා, නගර ඇතුළත දාවෙන සේවාවන් සඳහා. ඒතර අපි යෝජනා කරා රජයට නගරාන්තර සේවා, නගර ඇතුළත සිදුවන ප්‍රමාණ සේවා සඳහා සුභෝගභෝගී බස් රථ එදීමට. මේ බස් රථවල අර පිටරටවල තියෙන විදිහට අපි යෝජනා කරා සීට් ගාන අඩුයි. දැන් අපිට සම්පූර්ණ මතකයි මම හිතන්නේ ඩලස් අලහත්පුර මැතිවරයා ඉන්න කාලේ අර මෙතන කටුබැද්ද එහෙම තිබ්බා පාක් යන රයිඩ් වගේ සංකල්ප පාවට ක්‍රියාත්මක වුණේ ඒ හැම දෙයකම ක්‍රියාත්මක වෙනකොට කඩාකප්පල් වෙන්න බලපෑපක දෙයක් තමයි අපේ ජනතාව ඒකට පුරුදු වෙගෙන එනකොට අපිට ඒ අර පළවෙනි මාස දෙකක් තුනක් පහක් හයක් අපිට අධික පිරවැයක් දරාගෙන ධාවනය කරන්න සිද්ධ වෙනවා. අන්නේ හැකියාව අපිට අමාරුකමක් තියෙනවා. මොකද ඒක කරගෙන යන්න. නමුත් දැන් අපි යෝජනා කරලා තියෙන රජයට ඒ ටවුන් සර්විස් බස් රථවලට යොදවන්න අපිට ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බස් එකක් යොදවන්න. මොකද ඒක ගොඩක් පිළිමැසුම් දායකයි. ඉතින් හැබැයි ඉතින් අපිට දැන් මේ අද තියෙන අර්බුදයත් එක්ක බස් රථවල මිල ඉතාමත් ඉහළයි. සාමාන්‍යයෙන් අපිට ඉලෙක්ට්‍රික් බස් එකක් ලක්ෂ 6500ක් විතර. කියන්නේ කෝටි 6මාරක් කෝටි 7මාරක් කර එහා පැත්තේ මිලකට බස් එකක් යන්නේ. ඉතින් අපිට පුද්ගලික ප්‍රවාහනයේදී අපිට ආයෝජනය කරන අමාරු අසීරුතාවයක් තියෙනවා. අපි රජයෙන් ඉල්ලනවා යම් කිසි සාහනයක් අපිට දෙන්න. ඒතකොට අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න පුළුවන්
පොදු ප්‍රවාහන ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රමවේද අපි ගාව තියෙනවා. හැකියාව අපිට තියෙනවා. මේ අවස්ථාවේ අර අපිට පොලි අනුපාතත් එක්ක ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපිට උදව් කරනවා නම් අපිට පුළුවන් මේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. දැන් අපි කිව්වොත් දැන් අපි නගර සේවාව සමග වැදගත් තැනකට මොකද මේ වාහන තදබදයට මම දැන් බහුතර දෙනාගේ දෛනික කටයුතු අඩාල යන මේ තදබදයට හසු වීම නිසා මේ තදබදය අවම කරන්න දැන් ඔය යෝජනාව පමණක් ක්‍රියාත්මක කිරීමෙන් බලක් වෙනවද නැත්නම් ඊට අමතරව තවත් යෝජනා ක්‍රියාත්මක කළ යුතුද? යෝජනා ගණනාවක් අපේ තියෙනවා. අපි යෝජනා ගණනාවක්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේක වංගු එක යෝජනාවක්. මොකද වාහන දැන් මන්තිරු දහවනේ කරනවද? පැහැදිලිවම පළවෙනි හේතුව. දැන් අපි යෝජනා කරා BPL එක බස් ප්‍රයෝරිටි ලයින් එක. මේක අපි මොරටුව සිට කොළඹට ප්‍රධාන මාර්ග 4ම ආවරණය කරමින් අපි යෝජනා ඉදිරිපත් කරා. මොකද එතකොට බස් එක එනවා අධික වේගයකින් ඉක්මන් වේගයෙන් එන්න පුළුවන්. බස් එකට ඒ ලයින් එක ක්ලියර් කරාම ඒ ලයින් එක. නමුත් අවාසනාව මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ක්‍රියාත්මක වෙන්නේ අපි පොලිසියට දොස් කියනවා නෙමෙයි. නමුත් දවසක් දෙකක් පොලිසිය ඒ ආකාරයෙන් ඒ ලයින් එක අපිට ක්ලියර් කරලා දුන්නට ඒක නිතිපතා අධීක්ෂණයක් සහ නඩත්තුවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කිව්වොත් ඒකට මන්තිරු කිහිපයක මේ මාර්ග පද්ධතියක් තියෙන්නත් ඕනේ. අපේ නගරාසන්නව ගත්තාම අපි කිව්වොත් නගරාසන්න ප්‍රදේශ ගත්තාම ඒ අවශ්‍ය මාර්ග පද්ධති තිබෙනවා කියලා විශ්වාස කරනවාද? ප්‍රධාන මාර්ග පද්ධතිය අපිට ප්‍රමාණවත්. ඒක අපිට දැන්ට අපි මොකද අපි කියන්නේ කාර්යබහුල අවස්ථාවලදී බස් රථවලට වෙනම තීරුවක් දෙන්න ප්‍රශ්නයක් නැහැ. බස් රථ ප්‍රමුඛතා මන්තිරුව අපි ක්‍රියාත්මක කරා. අපි සති කීපයක්ම ඉතාමත්ම සාර්ථකයි. මොකද පළවෙනි දවසේම අසාර්ථකයි නම් අපිට කීයක මෙතන ගැටලුවක් තියෙන එක. නමුත් අපි සාර්ථකව ඒක කරා. ඒක දිගට ක්‍රියාත්මක කරගෙන යෑමේ රාජ්‍ය අනුග්‍රහය නොලැබීම තමයි අපිට තිබෙන ගැටලුව. ඒක අපිට ලැබෙනවා නම් ඒ කියන්නේ මේ ක්‍රියාත්මක කරන බස් කර්මාන්තය හැටියට ඔබලා කැමති. නමුත් එතන රජයේ පැත්තෙන් කියන්නේ පළවෙනිම දේ තමයි පොලිසිය. පොලිසිය මේකට පූර්ව දායකත්වයක් ලබා දීලා මේ මන්තිරුව අපිට ක්ලියර් කරලා දෙන්න ඕන. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිබඳව සංගමයක් හැටියට ඒ පොලිසිය සහ මේ අදාළ ආයතනත් එක්ක සාකච්ඡාවක් හරි කරලා තියෙනවාද? අපි අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා නැවතත් අපි ආරම්භ කරමු නැවතත් ආරම්භ කරමු කියන කතාව මිස මොකද යාළ බෑ කියන්නේ හේතුව මේගොල්ලෝ කියන්නේ ඉතින් ප්‍රමාණවත් නිලධාරීන් මිකකම සමාජයට එවැනි ගැටලුත් ඇති වෙන්න පුළුවන්. මාර්ගය ක්ලියර් කරන්න මාර්ගය අපිට වෙන් කරන්න ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිකම තමයි කියන්නේ. පොලිසිය විතර මෙතන ආකල්පමය වශයෙන් සංවර්ධනය වුණා නම් බස් රථ රියදුරු මහතුරු වගේ අනිත් රියදුරු මහතුරු ඒ බස් මුඛතා මන්තිරෝ දේ 9 ඉඳන් 9 දක්වා ක්‍රියාත්මක දැනගත්තා නම් ඒක මම හිතන්නේ ඒක තමන් විසින්ම කරන්න ඕනේ. අතන නිලධාරීන් ලව්වම කරන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිවම මම අපි දකින දෙයක් තමයි මෙම ලංකාවේ කොයි දේ වුණත් කරන්න නම් ආකල්පමය වශයෙන් වෙනසක් සිදු විය යුතුයි. අපි පැය දෙකයි ඉල්ලන්නේ. කාර්යාල ප්‍රමාණ සේව කාර්යාල වේලාවන් වලදී විතරයි අපි පැය දෙක 7 ඉඳන් 9 වෙනකන් තමයි අපි මේ මන්තිරු අපිට දෙන්න කියලා කියන්නේ. නමුත් ඒ වෙලාවෙත් ත්‍රිරෝද රථ එතනට එනවා වෙන පුද්ගලික වාහන වල හරස් කරනවා එවැනි ක්‍රියා සිදු වෙනවා. මේක ආකල්පමය වශයෙන් රටක් විදිහට අපි ඉතින් හිතනවා නම් මේක ගොඩ යන්න මේක අපි අවශ්‍යයි. මේ වෙලාවට MB19 කරනකොට අපි පාර ඉඩ දෙනවා නම් මේ පැය දෙක මේ පොදු මගී මේක බස් එකේ මගීන් 50ක් ඉන්නවා. මේගොල්ලෝ යන්න ඕන මගේ කාර් එකේ ඉන්නේ එක්කෙනයි. නමුත් අර එක්කෙනා බලනවා අර ලයින් එකට දාලා අර 50ම අවහිර කරගෙන යන්න උත්සාහ කරනවා. යහපත් හොඳ ප්‍රවාහන සේවා පොදු ප්‍රවාහනයක් තිබෙනවා නම් ඔය දැන් මෝටර රථයක තමන් යනවා නම් ඒ ගමන නැවතිලා පොදු ප්‍රවාහන යන්න පෙළඹෙන්න පුළුවන් ජනතාව. ඒ කියන්නේ ඕන නිලධාරියෙක් වුණත් සමහර අපි දන්න අදටත් රාජ්‍ය සේවී හිර නිලධාරීන් ඉන්න පොදු ප්‍රවාහනය භාවිතා කරන කට්ටිය. නමුත් මේ පොදු ප්‍රවාහනේ මේ මට්ටමේ තියෙන මේක තවත් හොඳ වුණොත් මම හිතන්නේ අදට මෝටර රථයේ ගමනක් යන කෙනා දෛනිකව රාජකාරී යන කෙනා පොදු ප්‍රවාහන යන්න පෙළඹෙන්න පුළුවන්. ඒ පෙළඹවීම ඇති කරන්න මම හිතන්නේ ප්‍රවාහන පද්ධතිය ප්‍රධාන ප්‍රවාහන ශ්‍රේෂ්ඨය සංවර්ධනය වෙන්න යුතුයි කියලා අපි පැහැදිලිව විශේෂයෙන් සඳහන් කරනවා අපේ තවත් ප්‍රවාහන අංශයක් තියෙනවා කාර්යාල ප්‍රවාහන සේවා. කාර්යාල ප්‍රවාහන සේවාවල ගමන් කරන ඒ කාර්යාලයේ ඉන්න සේවකීන්. ඔවුන්ටත් අපි යෝජනා කරා මේ මන්තිනුට එකතු වෙන්න. ඒතර ඒ දෙකම එකතු කරන පැය දෙකක කාලයකට ඔවුන්ට සේවාවට සේවයට එන්න මාර්ගයේ නිදහසේ එන්න පුළුවන්කම තිබ්බනවා. ඔවුන්ට ඇවිල්ලා මෙතන ඔවුන් එන්න රස්සාවක් කරන්න. ඒතර ඒකට සුදුසු මානසිකත්වයකින් ඔවුන්ට එන්න පුළුවන් කමක් ලැබෙන්න ඕන. දැන් අපි යෝජනා කරා පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ. මේ තුනට දෙන්න ප්‍රමුඛතා මන්තිරුව ඔවුන්ට ඔවුන් එන්නේ පොදු අරමුණකට ඉන්නේ. ඔවුන් පුද්ගලික ගමනක් යනවා නෙමෙයි. අපි හිතනවා ඉදිරියේදී ගැන ක්‍රියාත්මක කරන දැන් ඔබ බස්
හිමියන්ගේ කර්මාන්තයේ ඒ ශේෂ්ත්‍රය නියෝජනය කරන සංගමයක් හැටියට ඔබලාගේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. අපි කිව්වොත් ඔය බස් ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක අත්හැබලන කාර්ය ප්‍රශ්නයක් තිබුණේ. දැන් බස් රියදුරන්ගෙත් ප්‍රශ්න තිබුණා. දැන් ඔවුන් Tamanට අදාළ මන්තිරිය නොව අනිත් මන්තිරුවල ධාවනය කිරීමෙන් ප්‍රශ්න ඇති වුණා. එහෙම වුණාම අනිත් උදවියත් ඒකට ප්‍රතිචාර දැක්වුවා. ඒ වගේ දේවල් සිද්ධ වීම නිසා තමයි මම හිතන්නේ ඔක යම් ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැත්තේ. දැන් මම කියන්නේ අපි ගොඩාක් කල බොහෝ කාලයක් දැන් අපි කතා කරනවා ගුණාත්මක ප්‍රවාහන සේවය. ගුණාත්මක රියදුරු කොන්දස්තර මහත්තුරු. හොඳ ආචාරශීලී කොන්දස්තර මහත්තුරු. අදටත් අපිට බැරි වෙලා තියෙනවා සම්පත් එක්ක කරගන්න. මොකද වෙලා තියෙන්නේ? ඔව් මට සුළු අවසරයක් ලබා දෙන්න. මම අර ඉස්සෙල්ලා මම කිව්වා අපිට බස් රථ වලට අපිට බදු සහනයක් ලබා දෙන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන පුද්ගලික බස් රථ විදියට අපි බස් රථ 15000ක් පමණ මේ වන විට ධාවනයේ යෙදෙනවා. ඍජු ගාස්තු ගෙවීම පමණක්. ඒ කියන්නේ මාර්ග බාරපත්‍ර ගාස්තුව, ලොක්පත්‍ර ගාස්තුව, පිවිසුම් පත්‍ර ගාස්තුව කියන ප්‍රධාන ගාස්තු ගෙවීමෙන් පමණක් අපි රජයට ලක්ෂ 9000ක මුදලක් ගෙවනවා. ඒ ගෙවන මුදලත් සමග තමයි අපි අර සහනය අපි ඉල්ලන්නේ. ඔබතුමා ඊළඟට කතා කරපු දේ තමයි මේ ප්‍රශ්නෙට උත්තර අපිට තව විනාඩි කිහිපයක් මේ සාකච්ඡාවේ ඉන්න පුළුවන් සම්පත්. මම හිතන්නේ අපි අර මගේ විරාමයට කලින් මම ඇසූ ප්‍රශ්නය ගුණාත්මක සේවාවක් සම්බන්ධයෙන් රියදුරු කොන්දස්තර මහතුරුගේ ආචාරශීලීත්වය සම්බන්ධයෙන් අපි එතෙන්ට කොහොමද ගමන් කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. අපිත් නිරතුරුවම මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. අපිටත් අවශ්‍යයි ඉතාමත් හොඳ සේවක මණ්ඩලයක් අපි ගාව සේවය කරන එකට. මේ පිළිබඳව අපි නියාමන ආයතන සමග නිතරම සාකච්ඡා පවත්වලා අපි මේ වන විට රියදුරු කොන්දස්තරවරුන් පුහුණු කිරීමේ පාඨමාලාවන් ගණනාවක් නියාමන ආයතන සමග අනුබද්ධිතව අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඔවුන්ගේ මනස සහ ඔවුන්ට රැකියාව පිළිබඳව ඒ වගේම පොදු ප්‍රවාහනයේදී මගී ජනතාව සමග ගනුදෙනු කරන ආකාරය මේ නිසි දේවල් පිළිබඳව අපි ඔවුන්ට යම්කිසි උපදෙස් මාලාවක් ලබා දෙමින් හික්මීමක් සහ විනයගරුක සේවකයන් කණ්ඩායම බිහි කර ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් සම්පත් මගේ ප්‍රශ්නේ දින ඕකයි. දැන් මීට අවුරුදු 15කට ඔය එහත් මෙතන වගේ සාකච්ඡා කරලා තියෙන වගේ සංගම නියෝජිතයන් සමග ප්‍රධාන සමග ඔය කතාව ඉදත් කිව්වා. අදත් කියනවා. හැබැයි අපි මේ පහුගිය අවුරුදු ගාන තුන මෙහෙම යහපත් ගුණාත්මක සේවාවක් දැක්කේ නැහැ. ඒකේ ප්‍රශ්නේ. ඒක තමයි අපිට ඒකට ප්‍රධාන වශයෙන්ම අපේ සේවකයන්ට මේ වෙන විට විශාල ගැටලු වලට මුහුණ දෙන්න සිදුලා තියෙනවා. අපි හිතමු කොළඹට බස් එකක් ආවම ඔවුන්ට විවේකී ගන්න ස්ථානයක් නැහැ. ඔවුන්ගේ වැටුප ස්ථීර නැහැ. ඔවුන්ට අර්ථ සාධකයක් හෝ එවැනි ගැටලු පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. මේ නිසා තමයි අපි රැකියාවට පැමිණෙන අයගේ ගුණාත්මක භාවයේ යම් ගැටලුවක් තියෙනවා නම් ඔන්නේ කාරණා තමයි අපිට ප්‍රධාන වශයෙන් අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව අපි දැන් ඉදිරියේදී ප්‍රවාහන සංගමයක් විදිහට අපි යෝජනා කරලා තියෙනවා සේවකයන්ට මාසික වැටුපක් ලබා දෙන්න, ඔවුන්ට නිල ඇඳුම් ලබා දෙන්න. මම හිතන්නේ අපිට තව මාස දෙකක් වගේ කාලයක් අරගෙන මේ සියල්ල අපිට සම්පූර්ණයෙන්ම කරගන්න බැරි වුණත් අපිට ප්‍රවේශයක් වීමට හැකියාවක් ලැබෙනවා. අපි දැන්ටත් යම් මාර්ග තෝරාගෙන තියෙනවා. ඒ මාර්ග වලින් අපි අත්හදා බැලීමක් කරනවා. අරසාධක සහිත සේවකයෙක්, විනයගරුක සේවකයෙක් බස් කර්මාන්තයේ ධාවනයේ යොදවන්න පුළුවන් හැකියාවක් තියෙනවාද? හැකියාව අපි මොන විදිහට කරන්න පුළුවන් කියන කාරණාව විශේෂයෙන්ම අපත සාමාන්‍ය පෙරවත් සමත් මේ පුද්ගලයෙක්ව මේ කර්මාන්ත සඳහා යොදවා ගන්නවනි කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා දිනවා. අපි ලබන මාස දෙක වගේ ඇතුළත ඒක ප්‍රවේශ වීමක් සිදු කරනවා. මම දන්නේ මොන ආකාරයෙන් මගේ ප්‍රශ්නය අදාළ වේදිකේ මම බැලුවේ සංගම් තියෙනවානේ. ඒ සංගම් වලට බැයිද දැන් හැම බස් රථ හිමියෙක්ම ඒ සංගමයේ සමාජිකයෙක් නම් ඒ බස් රථ හිමියන්ට පොදු ප්‍රවාහනයට කොන්දස්තරවරු සහ රියදුරු මාතෘන් අවශ්‍ය නම් සංගමයේ විසින් බඳවාගෙන සංගමයේ හරහා ඒ රියදුරු කොන්දස්තරවරුන් ලබා දීමේ ව්‍යාපාරයක් පටන් ගන්න බැයිද? දැන් අපි දැනට මේ වෙන විට පුහුණු සේවක සංචිතයක් අපිත් නරත්තු කරනවා. අපි සංගමේ පුහුණු සේවක. නමුත් උතන යන ගොඩක්ම වෙන්නේ බස් හිමියා සහ රියදුරා ගැන පුද්ගලික හිතවත්කම, තමන්ට විශ්වාස. එහෙම වුණාම හානිය වෙන්නේ සේවකයාට. ඔව්. ඒ නිසා තමයි අපි ප්‍රධාන වශයෙන්ම බස් හිමියාට සේවකයා කෙරෙහි තිබෙනා වූ විශ්වාසය
පෞද්ගලික හිතවත්කම අපේ ගෙවල් ගාව එක්කෙනෙක් අපි දන්න කියන ඒ කරුණු කාරණා මත තමයි ඔය සේවක මණ්ඩල ක්‍රියාකාරීත්වය තියන්නේ. බස් හිමියාට හිතවත් කෙනෙක් බඳවා ගැනීම කළ හැකි. හැබැයි ඔහු සංගමය හරහා පුහුණුව ලබලා එතනින් අපි දැන් අපි ක්‍රියාත්මක කරනවා. දැන් අපි ක්‍රියාත්මක කරනවා. ඔවුන් අපි නියාමනාධිකාරිය සමග සම්බන්ධ වෙලා සේවක පුහුණුව අපි කරගෙන යනවා. මම කියන්නේ බස් හිමියාගේ නිර්දේශය මත බඳවා ගැනීම සංගමය කරා නම් වඩා හොඳයි. ඔව් අපි සංගමයයි නියාමනාධිකාරිය දෙක ඒකාබද්ධව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒක අපි දෙකොල්ල මේක අතර බස් හිමියා අපි සමග බස් හිමියාගේ නිර්දේශ මත තමයි සේවකයා නියාමනාධිකාරියෙන් පුහුණු කරන්නේ. ඒ පුහුණු කිරීම කරලා ඒ බස් හිමියාටම ඒ සේවකයාව මේ සේවය යොදවන්න පුළුවන්. කෙසේ හෝ ඒක යම් ආකාරයේ හරි ප්‍රමිතිගතව සිදු කරලා ඒ සේවකයාගේ අයිතිවාසිකම් පැත්තත් බලලා යමක් කළොත් මම හිතන්නේ අපිට අර මූලික ප්‍රශ්නයක් අපිට 100% මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා කිසිම රජයේ සේවයේ වෙනවා. සමහරවිට පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්. ඉතින් නීති විරෝධී දේවල් කරන පුද්ගලයෝ ඉන්නවා. අපි අපේ පුද්ගල බස් ක්‍රමාන්තෙත් ඉන්නවා. අපි නැහැ කියන බෑ කවදාකවත් ඉන්නවා. ඉතින් එවැනි අය බොහෝ විට අපි අයින් කරලා හොඳ විනයගරුක රීදුරන් සහ සේවකයන්ව යොදාගෙන පොදු මගී ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් සලසන්න තමයි අපි කටයුතු කරන්නේ. මොකද පෞද්ගලික දවස්වල තියෙන සම්පත් ජාතික ගමනාගමන කර්ජන සභාව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී එක්ක වැඩ කරන්නේ. ඔබ සංගම් වලට තිබෙනවාද ප්‍රශ්න නැත්නම් සුහදතාවෙන් යනවාද? බොහෝ දුරට සුහදතාවයෙන් යනවා. නමුත් යම් කිසි ගැටලුකාරී තන්ත්‍ර විශේෂයෙන්ම ටෙන්ඩර් බලපත්‍ර නිකුත් කිරීමේදී සහ නව සංශෝධන මාර්ග සංශෝධන ඒ වගේම තමයි ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙනවා මධ්‍යම පාවිච්චික වගේම ගැටලුව තමයි ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නොවීම. ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නොවීම තුළ විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රවාහනය සහ මගේ පුද්ගලික ප්‍රවාහනය මේ දෙක ඒකාබද්ධ කාලසටහනකට ධාවනය නොවීම තුළ මාර්ගයේ අධික තදබදයක් අධික තරකාරීත්වයක් නිර්මාණය වෙනවා. ඒක බස් රථ වලට පමණක් නෙමේ පාරේ ගමන් කරන පයින් යන පදිකයන්ටත් බලපානවා. ඉතින් අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා මේ රජය පොදු ප්‍රතිපත්තියක් මේ රජයේ ප්‍රතිපත්තියක් තිබ්බා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කරනවායි කියලා. නමුත් කියන කනගාටුයි තාම ඒ සම්බන්ධව ප්‍රවේශ වීමක්වත් අපි දකින්නේ නැහැ. මොකද CTB එකත් එක්ක ලංගමය සහ තියෙන ගැටලු නිරාකරණය කරගෙන නොහැකි වීම තුළ ඒකාබද්ධ කාලසටහනක ක්‍රියාත්මක කරගැනීම අපිට අපහසුලා තියෙනවා. අප ස්තුතිවන්ත වෙනවා සම්පත් රණසිංහ ඔබට ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා හැටියට මේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධ ඔබේ දාගේ ඉල්ලීම් වර්තමාන රාජ්‍ය අවධානයේ අරගෙන ඒ සාර්ථක නැත්නම් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ආචාරශීලී ප්‍රවාහන සේවාවක් ලැබෙන්න හැකියාව ලැබේ කියලා ප්‍රාර්ථනා කරන ඔබට නැවත ස්තුතිවන්ත වෙමින් වැඩසටහනින් සමගන්න හැම දිනාටම සුවදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා.